මට තේරෙනවා ඔයාගේ බය. මමත් පුළුවන් හැම වෙලාවකම අරෝස්ගේ ඔලුවට දාන්නම්කෝ. හැම වෙලාවෙම ඔයාගෙම ළඟට වෙලා ඉන්න කියලා. අනේ මගේ ළඟට ආව ඔයාලත් මගේ ළඟින්ම ඉන්නව නේද? කෝ එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ක්ලික් කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. ඕන් ටානියට එයාගේ චූටි නෙන්දා හරි අපූරු පොරොන්දුවක් වුණානේ. ඒ තමයි අරෝස්ට එයා ගැන ඔලුවටම දාන්නම් කියලා. අනේ පුළුවන් නම් මේක ලොකු පිනක් චූටි නැන්දේ. හරි මං ඒක කරන්නම්කෝ. ඕන් ඉතින් ඒකෙත් හැටි නේද? ඩයස්නෝ නම් මේ ටානියා ඉස්සරහා 2ට 3ට ඇඹරෙන්නේ. එයාට දුවෙක් ඉන්නවා කියලා අරෝස්ට කියයි කියන බයටනේ. ඒ අතරේ තිදැස්ගේ අම්මා හදිසියෙම සංදේශයට කෝල් එකක් දීලා අහන්නේ කවුද ඔයාගේ අම්මා තාත්තා කියලානේ. අනේ සංදේශයට මේ වෙලාවේ කට උත්තර නැතිව ගියා. අනේ මට මතක නෑ අම්මා. මතක නෑ කියලා කොහොමද? මාත් එයාලා ගැන දැනගන්න ඕනනේ නේද? ඔව් අම්මේ. ඔයා ඒක ගැන දැනගන්න නම් ඕන තමයි. හැබැයි මතක තියාගන්න මේ ඔයා කරන වැඩෙන් වෙන්නේ තිදැස්ට සංදේශිව තවත් චුට්ට ඈත් වෙන එක කියලා. ඕකට තමයි මේ සංදේශි තිදැස්ට පොරොන්දු වෙන්නේ. එයාලගේ ගෙදරටම ඇවිත් අම්මලත් එක්ක මේ ගැන කතා කරලා විසඳුමක් හොයාගන්න. තිදැස්ස එක පයින් මේකට කැමති වුණත් අදම එන්නද කියලා සංදේශය අහද්දි නම් තිදැස්ට උන් හිටි දැනුත් මතක නැතුව ගියා. යාන්තමින් මවුන්ට් ලැවෙනියාවල බ්‍රාන්ච් විසිට් එකක් තියෙනවා කියලා තමයි තිදැස්ස මෙතනින් සේප් වුණේ. ඕන් ඉතින් අද නෙවෙයි හෙට එන්නම් කියලා දෙන්නම එකඟ වෙද්දි තිදැස් සංදේශයට දුන්නේ අපූරු වැඩක්. හෙට ආවහම අම්මව කතාවට අල්ලගෙන මේ දවස්වල යාගේ ඔළුව කෑවේ කවුද කියලා අහගන්නකෝ. බලමුකෝ සංදේශි ගෙදර එයිද? ආවහම මොනව වෙයිද කියලා නේද? තව හෝරක් කීපයයිනේ තියෙන්නේ. ඉතින් ඉවසලා ඉන්නකෝ. ගිහින් එන්නම් මං වාගේ ආදරණීය වස්තු.